සුබ දවසක් මැණික් යාළු සියලුම දෙනාට. ඉතින් මම මුලින්ම මේ බ්ලූ සපා එකක් පෙන්වනවා කට් ඇන්ඩ් පොලිෂ්. මේක ඇවිල්ලා කැරට් 32යි. ගොඩක් මිලට යන ගලක්. ඉතින් ඒ වගේ ගල් රාශියක් තියෙනවා. මේ ඇවිල්ලා රබ් ගල් ටිකක් දැන් ඔයාලට මම දාන්නේ. ඉතින් මේ මැණික් ව්‍යාපාරයේදී ඔයාලට පුළුවන් ඇත්තටම මේ ලොකු ලාභයක් තියාගන්නත් පුළුවන්. සමහරක් විට පාඩු වෙන වෙලාවල් තියෙනවා නැතුවම නෙමෙයි. ඉතින් ඒ හින්දා තමයි මේ දැන් අලුතෙන් මැණික් ශේෂ්ත්‍රයට එන ඔයාලට තමයි මම මේ ගල් හඳුනා ගන්න, ගල් බලන්න. එතකොට ඉස්සල්ලාම මම කට් ඇන්ඩ් පොලිෂ් කළා දැම්මේ කොහොමද බ්ලූ සපා එක පෙනුම පෙන්වන්න. ඉතින් මං ගාව මේ ඇත්තටම තියෙනවා කට් ඇන්ඩ් පොලිෂ් කරපු ගල් විශාල ප්‍රමාණයක්. ඉතින් මේ දැන් මේ අලුතෙන් මැණික් ශේෂ්ත්‍රයට එන ඔයාලට තමයි මම මේ ගල් ටික දැම්මේ. ඉතින් අපි බලමු මේකෙන් බලලා යම්කිසි දෙයක් ඔයාලත් ඉගෙන ගන්නවා නම් ඒකත් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මම කරන වීඩියෝ එකකින් තව කවුරු හරි යම්කිසි දැනීමක් හරි එතකොට ඉගෙන ගන්නවා නම්. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක ආය අලුතෙන් ගේන්න කියලා හිතුවේ. ඉතින් මේ තියෙන yellow සපා එකක්. මේවා නම් ඉතින් මේ කැරට් 3 2 පොඩි ගල් ටිකක් තමයි මේ තියෙන්නේ. කැරට් 4 5. එතකොට මේ වගේ ලූප් ක්ලීන් කැපෙන්නේ කැරට් 1 පොයින්ට්. එතකොට 1.5 වගේ කැපෙන ගල් ටිකක් තමයි මම මේ ඔයාලට අද වීඩියෝ එකට ගෙනල්ලා තියෙන්නේ. මොකද මේ ලොකු ගල් මේ වීඩියෝ එකට ගේන්න බෑ. උනාට පළවෙනියටම මම ලොකු ගලක් ගෙනාවේ කට් ඇන්ඩ් පොලිෂ් කරලා වහාම ලොකු ගලක පෙනුම කොහොමද කියලා බලා ගන්න තමයි මම ඉස්සෙල්ලාම වල ලොකු ගලක් දාලා තිබ්බේ. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඔයාලා ඉගෙන ගන්න. ඉතින් ඒ ඉගෙන ගැනීම තමයි ඇත්තටම මට තියෙන සතුට. මොකද මේ ගල් වර්ග ඉස්සෙල්ලා අඳුන ගන්න ඕන යම්කිසි මැණික් ව්‍යාපාරයට එනවා නම් මොනවද මේ ගල් වර්ග? එතකොට මොන පාටද? එතකොට කොහොමද මැණික් ගලක් හඳුනගන්නේ කියන එක ඉස්සෙල්ලා බලන්න ඕන. මේ ඇවිල්ලා yellow සපා එකක්. එතකොට මේ තියෙන්නේ orange කලර් තියෙන සපා එකක්. ඉතින් මේ වගේ එක එක ජාතියේ මැණික් එනවා. ඉතින් එතකොට ඒ වගේ අපි මිල තීරණය කරන්න ඕනේ කොහොමද ඒ වගේ මිල යන්නේ කියලා. දැන්ට ඇත්තටම වැඩිම වටිනාකමක් කියන්නේ මේ බ්ලූ සපායා. එතකොට ඒ වගේ අනිත් ඒවා නැහැ කියනව නෙමෙයි. ඉතින් ඒවත් ඒ හා සමානව යනවා. නමුත් ගොඩක් වටිනාකම දැන්ට ලංකාවේ බ්ලූ සපායා. එතකොට ඒක තමයි ඇවිල්ලා පිට රටවල් වලටත් ශ්‍රී ලංකන් බ්ලූ සපායා කියවහම ලොකු මාකට් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මැණික් ව්‍යාපාරයේදී මැණික් ශේෂ්ත්‍රයේදී ඉතින් ඔය හැම දෙයක් ගැනම හිතන්න ඕන කොහොමද මැණික් ව්‍යාපාරයේ මැණික් ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්නේ කියලා. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ ගල් කියන්නේ මම මේ ගල් ඔයාලට හඳුන්වලා දෙන්නේ නැත්තේ ඔයාලා ගල් සාමාන්‍යයෙන් මැණික් ගල් මොනවද කියන්නේ ආධුනිකම මැණික් කරුවේ කරන්නේ ඉතුරු කට්ටිය දන්න නිසා ඔයාලට මැණික් ව්‍යාපාරයේදී ඉස්සරහට යන්න ඕන උපදෙස් තමයි මම ගොඩක් ලබා දෙන්නේ. මොකද මේ අපිට මැණික් ව්‍යාපාරයේදී ඉස්සරහට යන්න මැණික් කට්ටිය ඕනේ. එතකොට ඒ තමයි මේ මැණික් ක්ෂේත්‍රයේ ඉස්සරහට ගියාට පස්සේ අපි දන්නවා කොහොමද මැණික් මිලදී ගන්නේ කොහොමද මැණික් වෙළඳාම කරන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා සමහරක් විට ගෙවුඩ වලට යන්න පුළුවන්. එතකොට මැණික් වලට යන්න පුළුවන්. ඉතින් එතකොට මැණික් ගණදිනුවක් කරන්නේ කොහොමද? නිතරම ඔයාලා යන්න, ඒ කියන්නේ අලුතෙන්ම ඉන්නවා නම් නිතරම මේ මැණික් පොළවල් වලට සහභාගී වෙන්න. එතකොට මැණික් පොළවල් වලට සහභාගී වුණාම ටෝච් එක ගල් වල ටෝච් එක ගහලා බලන්න. ගල් වල ටෝච් එක ගහද්දි ඔයාලට තේරෙයි කොහොමද මේ ඇතුලේ මේ තියෙන පළුදු තියනවද? එතකොට මොනවද තියෙන්නේ? බබල් තියනවද? ඒව ඔක්කොම හඳුන ගන්න ඔයාලට පුළුවන්. ඉතින් ටෝච් එක ආධාරයෙන් ටෝච් එක ගහලා බලලා කොහොමද මේ මැණික් වල තියෙන මේ දෝෂ බලාගන්නේ කියලා. එතකොට ඒව බලා ගන්න නම් නිතරම අපි මැණික් එක්කලා ගණදෙනු කරන්න ඕන. එතකොට ඔයාලට මේ ව්‍යාපාරේ මොකක් හරි ජොබ් එකක් කරනවා නම් අමතරව මේ ව්‍යාපාරය කියන්නේ
බිස්නස් එකක් විදිහට මේක කරගෙන යන්නත් පුළුවන්. එතකොට මේක ඉස්සලාම පටන් ගන්න අපි හිතනවා කෝටි ගණන් සල්ලි ඕන කියලා නෑ. එහෙම කෝටි ගණන් සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. අපිට මේ සාමාන්‍ය පොඩි ගානක ඉඳලා මේ මැණික් ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. එතකොට එතන ඉඳලා ඔයාලට පටන් ගන්න නම් මුදල් සාමාන්‍යයෙන් රුපියල් 20000 30000 50000 කෝගේ ගානක් තිබුණාට පස්සේ එතන ඉඳලා සාමාන්‍ය ඉස්සරහට ව්‍යාපාරය ඔයාලට කරගෙන යන්න පුළුවන්. මොකද ඉස්සල්ලාම පටන් ගන්න ඕනේ මැණික් කරනවා නම් පොඩි ගල් වලින්. ඉස්සල්ලාම ලොකු ගල් වලට යන්න එපා. මොකද ලොකු ගල් වලට ගිහිල්ලා මේ කියන්නේ මැණික් ගල් හඳුන ගන්න දන්නේ නැතුව එහෙම ලොකු ගල් ගන්න දන්නේ නැතුව එහෙම ලොකු ගල් වලට යන්න එපා. චූටි ගල් වලින් පොඩි ලාභයක් ගැන හිතන්න. අධික තණ්හාව ගැන හිතුවොත් එහෙම මේ ව්‍යාපාරය කරා යන්න වෙන්නේ නැහැ. ඒතකොට අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ලූප්ටින් ගල් එනවා රුපියල් 10000ට 15000ට සාමාන්‍යයෙන් රබ් ගල්. ඒතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ ගලක් අරන් උපරිම ලූප්ටින් කට්ටන් පොලිස් ගලක් අරගෙන සාමාන්‍යයෙන් කැරට් එකමාරක් විතර කැරට් එකමාරක් වුණා අපිට අර කරපු වියදමට වැඩිය තව රුපියල් 5000 6000 තිබ්බත් ඇති. මොකද හේතුව තමයි අපි ඒකෙන් යම්කිසි ලාභයක් උපයලා. අන්න ඒක තමයි මැණික් ව්‍යාපාරයේ ඉස්සරහට යන්න හොඳම දේ. මොකද ඒ වගේ තමයි ඔය ඒක පොඩි ලාභයකින් එහෙමයි ඊට පස්සේ ඒක අපි බලන්න ඕනේ සාමාන්‍යයෙන් ඒතකොට ඊට වැඩිය ටිකක් ලොකු ගලකට එහෙම ටික ඉස්සරහට ගියාට පස්සේ තමයි මේ මැණික් ව්‍යාපාරයේදී අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕන ඒ ලාභය හරියට මේන්ටේන්ස් කරගන්න. එතකොට මේන්ටේන්ස් කරනවා කියන්නේ අපි දැන් ඒ ගන්න ලාභේ අපි ඕනෑවට නාස්තියට වියදම් කරන්න හොඳ නෑ. අපිට අවශ්‍ය දේවල් වලට පමණක් වියදම් කරලා අපි එතනින් එහාට තව එතකොට අපි හිතනවා තව ගල් දෙකක් ගන්න. ඉතලා එක ගලක් ගත්තා ඊට තව ගල් දෙකක් ගන්න. එහෙම ඉතින් මේ ව්‍යාපාරය ඉස්සරහට කරන් යන්න පුළුවන්. මොකද ඕන තරම් මැණික් ගන්න කට්ටිය ඉන්නවා. එතකොට මැණික් විකුණන්න කට්ටන් පොලිස් කරපු ගල් ඕන තරම් විකුණන්න පුළුවන්. ඕන සයිස් එක ගල් මං ගාව බයස්ලා ඉන්නවා. එතකොට ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ගල් ඔයාලට තියෙනවා නම් මට එවන්න මම ඒවත් ඕනනම් මේ සේල් කරලා දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මේ එහෙම තමයි බිස්නස් එක හදාගන්නේ. ඉතින් මම මැදින් ආයෙ පාරක් කියන්නේ මගේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතුනොත් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා කමෙන්ට් එකක් තියන් යන්න. මොනවද ඉස්සරහට වීඩියෝ ගේන්න ඕන මොන වගේ දේවල්ද ගේන්න ඕන කියලා කමෙන්ට් එකක් තියාගෙන යන්න. ඉතින් මම ඉස්සරහටත් තව ඔයාලට ගොඩක් වීඩියෝ ගේන්න බලනවා. හොඳ වීඩියෝ විතරයි මම ගේන්නේ. මොකද මේ මම කැමති නෑ යම් කිසි කෙනෙකුට වීඩියෝ ගෙනල්ලා ඒකෙන් අගතියක් වෙනවට. එතකොට දැන් මේ සමහරක් කට්ටිය අඳුනන්නේ නැහැ. එතකොට පලිංගු කියන්නේ මොනවද? එතකොට වටිනා මැණික් වර්ග මොනවද? පලිංගු වර්ග මොනවද? එතකොට වටින්නේ නැති මැණික් වර්ග මොනවද? වෙලක් කට්ටිය වටින්නේ නැති ගල් ගන්නවා ලොකු ගාණක් දීලා. ඉතින් අන්න ඒ වගේ මම තව ඉස්සරහට ගල් හඳුන්වා දෙන වීඩියෝ එකක් ගේනවා. එතකොට සුදු මැණික් වර්ග මොනවද? පලිංගු වර්ග මොනවද? ඒවා කොහොමද හඳුනාගන්නේ? ඔන්න වගේ වීඩියෝ ගොඩක් ගේන්න මගේ ඉස්සරහට අදහසක් තියෙනවා. ඉතින් ඒකින්ද නිතරම මම කියන්නේ මාත් එක්කලා එකට ඉන්න. එතකොට ඔයාලට ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයාලට මොන හරි යම් කිසි අදහසක් තියෙනවා නම් මට මගේ දුරකථන අංකයට කතා කරන්න. මම මේකේ මගේ නම්බර් එක දාලා තියෙනවා. ඉතින් මේ YouTube channel එකේ මගේ නම්බර් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවක ඕනම තැන මම ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ මේ ගල් ලොට් එකම මම දැම්මේ යම් කිසි කෙනෙකුට ඕන විදිහකට අඳුනා ගන්න පුළුවන් මේ මැණික් ගල් කියන්නේ මොනවද කියලා. ඒ හින්දාම තමයි මම මේ ගල් ගොඩක් ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් ඒකේ වටිනාකම මම ඉස්සරහට ඔයාලට මම ඕන කියලා දෙන්නම්. ඒක වීඩියෝ වලින් නම් මම කරන්න හිතාගෙන ඉන්නේ. නමුත් ඔයාලට පුළුවන් යම් කිසි දෙයක ඔයාලා ගාව ගල් තියෙනවා නම් මගේ WhatsApp එකට දාලා
ඒ වගේ කොහොමද යන්නේ මිල ගණන් කතා කරගන්න පුළුවන්. ඔයාලා ගාව යම් කිසි ගල් තියෙනවා නම් ඕනනම් මට දෙන්න මම ඒවා ගන්න ඕනනම් සේල් කරලා දෙන්නම්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ලොකු ගල් තියෙනවා නම් මම බයස්ලට දාලා දෙන්නම්. ඔයාලට සේල් කරන්න. එහෙම තියෙනවා නම් මගේ නම්බර් එක තියෙනවා. එහෙම අරන් මම WhatsApp එකට දාලා ඕනනම් මාව සම්බන්ධ කරගෙන එහෙම වැඩේ කරන්නත් පුළුවන්. ගැල්ලුවක් නැහැ. ඒත් එක්කලම ඔයාලට යම්කිසි මේ වීඩියෝ එක විතර නෙමෙයි ඔයාලගේ යම්කිසි ගල් තියෙනවා නම් ඒ වගේ යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක මගේ නම්බර් එකට කතා කරන්න මම ඒවට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම් මොකද්ද කරන්න ඕන කියලා. එනවාට මම ඉස්සරහට ගෙවුඩ සම්බන්ධව ඔයාලට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගෙවුඩ කොහොමද ගෙවුඩ වලින් ලාභ ගන්නෙ, ගෙවුඩ කරන්නේ කොහොමද, ගෙවුඩ හීට් ට්‍රීට්මන්ට් කරන්නේ කොහොමද, ඒතකොට ගෙවුඩ සම්බන්ධව තව ඉස්සරහට මම වීඩියෝ එකක් දෙකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වීඩියෝ ගෙන්න ගන්න මම නැවතත් ආයෙ කියන්නේ මගේ මේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒතකොට ඔයාලට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් තියාගෙන යන්න මොන වගේ දේවල්ද වෙන්න ඕනේ, මොන වගේ වීඩියෝද ගේන්න ඕනේ කියලා. ඉතින් මම ඒ දේවල් වලට අවශ්‍ය වීඩියෝ ඔයාලට ගේන්න මම බලාගෙන ඉන්නවා. එතකොට ඔයාලගේ අදහස තමයි මට වැදගත් වෙන්නේ. මොකද මේ ඔයාලට අවශ්‍ය දේ තමයි මම එතකොට වීඩියෝ වලින් අරන් ඉන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් නැවතත් ලයික් එකක් තියාගෙන යන්න. ඉතින් මේ වගේ මේ ඇවිල්ලා මේ කැරට් 3 4 පොඩි ගල්. එතකොට මෙන්න මේ ගල් වලින් අපිට සාමාන්‍ය ලොකු ලාභ වලට යන්න බෑ. ඔයාලට පොඩි ලාභයක් වගේ තියාගෙන මේ ගල් දෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඉස්සරහට ගල් 4ක් 5ක් මේකට වෙනවා. මේ ඇවිල්ලා කැරට් 2 3 ගල්. ඉතින් මේ වගේ ගල් වලින් ලොකු ලාභ බෑ. පොඩි ලාභයක් තියාගෙන ඔයාලට බිස්නස් කරන්න පටන් ගන්න ජොයින්ට් වෙන්න මැණික් ව්‍යාපාරයට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. හොඳයි කියලා හිතෙනවා නම් නැවතත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අදහස් දක්වලා සුබ දවසක්.